ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ හැම වෙලේම මුදුබර ප්‍රධාන ප්‍රදේශවලට අපි යන්නේ කියන්නේ මොකද ආශ්‍රිතව. අපි හිතුව පොඩ්ඩක් කඳුකර පැත්තට දෙන්න. අද අපි ඉන්නේ නුවර කැන්ඩි වල. ඉතින් අද මම මේ ඇවිල්ලා ඉන්න හොටෙල් එක තමයි ස්කයි ලොෆ්ට් හොටෙල් එක. ඉතින් හරිම ලස්සන තැනක තියෙන්නේ. හරිම නිස්කලංකයි. ඒ වගේම තමයි මෙතන තව තියෙන විශේෂත්වය තමයි ලස්සන view එකක් අපිට පේනවා. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ දකින්න ඉතින් මගේ ඉස්සර මම පෙන්නනවා ඉස්සරහට මගේ හොටෙල් රූම් එක. ඒ වගේම අද ටිකක් අපිට කොළඹ ඉඳලා එන්න පැය 4:00ක් වගේ ගියා. මොකද ලොකු ට්‍රැෆික් එකකට ගත්තා. ඉතින් අපි බලමු ලොන් වීකෙන්ඩ් එකක් අද one night කියන්නේ first night එක අපි මෙතන ඉන්නවා. ඊට පස්සේ තව හොටෙල් එකකට යන්න බලාපොරොත්තු වෙනවා. මේ හොටෙල් එක බලලා හෙට අපි යන හොටෙල් එක මොකක්ද කියලා අපි බලමු. Hi. ඉතින් දැන් අපි මේ නුවර ස්කයි ලොෆ්ට් හොටෙල් එකේ රූම් එක බලන්න යන්නේ මගේ. ඉතින් මම හරිම එක්සයිටඩ්. ඔයාලට දෙන්න යන්නේ මගේ රූම් එක. බලමු කොයි වගේද කියලා මගේ රූම් එක. Fine example for McMillan, just waiting for the ball to get under his eyes before committing to the drive. ලස්සන view එකක් පේනවා. ඉතින් දැන් අපි හදාන්නේ අපේ බ්‍රෙක්ෆාස්ට් එකට යන්න. හරිම සීතලයි, හරිම ලස්සනයි. අපි උදේ කෑව කොහොමද කියලා බලමු.
අද නුවරටත් ඇත්තටම වැහි බර කාලගුණයක් වගේ තමයි තියෙන්නේ. හැබැයි හරිම ලස්සනයි. ගාක් ලොකුවට වැස්සෙත් නැහැ. ඒක නිසා ටිකක් ඕකේ. ඔයාලට පේනවා ඇති ඈතින් කන්ද මුදුනේ මීදුම ගලාගෙන එනවා. හරිම ලස්සනයි. ඉතින් මම ඔයාලට කියනවා නුවරට එනවා නම් මේ හොටෙල් එකටත් ඇවිල්ලා බලන්න. මොකද කෑම එහෙම හරිම රසයි. ඒ වගේම රූම් එකත් ලස්සනයි. ඒ වගේම හුඟක් දැන් තියෙන ආර්ථිකෙත් එක්ක හුඟක් ලොකු ගණන් වලට මිනිස්සුන්ට යන්න අමාරුයිනේ. ඒ නිසා මේක හරිම වර්ත්. ඒ වගේම හුඟක් අඩු ගානකට තමයි අපිට රූම් එක හම්බුනේ. ඒක නිසා මම කියනවා ඔයාලත් ඇවිල්ලා බලන්න. හැබැයි එන්ජොයි කරන්න. හයි ඉතින් අපි අද කැන්ඩිවල ඉන්න දෙවනි දවස ස්කයිලොෆ්ට් හොටෙල් එකෙන් අපි චෙක් අවුට් වෙලා දැන් අපි ඇවිල්ලා ඉන්නේ හොටෙල් රන්තෝලියකට. ඉතින් මම ආසම හොටෙල් එකක්. මම එක සැරයක් ඇවිල්ලා තියෙනවා රන්තෝලි හොටෙල් එකට. ඒතරම මාර ලස්සන වීව් එකක් එක්ක හරිම ලස්සනයි හොටෙල් එක. ඒ වගේම තමයි රන්තෝලි හොටෙල් එකේ තියෙන විශේෂත්වය තමයි රෑට හරිම සීතලයි මේ ඒරියා එකට. ඉතින් අපි ගිය සැරේ ආවට පස්සේ ඒ අත්දැකීම මාර විදියට අපි එකෙන් හැපි වුණා. ඉතින් මම පෙන්නන්න යන්නේ මගේ රන්තෝලි හොටෙල් එකේ තියෙන රූම් එක. අපේ රූම් එක කොයි වගේද කියලා. ඔයාලට පෙන්නන්න මම රූම් එක. ඉතින් දැන් මම බැල්කනි එකේ ඉන්නේ. ඒ වගේම තමයි ඈතින් ඔයාලට පේනවා ඇති නුවර ටවුන් එකේ හුඟක් ගන්නෝරුව, ඒතර පේරාදෙණිය වගේ හුඟක් ලොකු පරාසයක් පේනවා රන්තෝලි හොටෙල් එකේ බැල්කනි එකට. මම කියවනේ මේ මගේ රන්තෝලි හොටෙල් එකේ දෙවනි දවසේ කියලා. මේ දෙවනි පාරට තමයි මම රන්තෝලි හොටෙල් එකට ආවේ. එතකොට පළවෙනි දවසේ නකොට මම මේ රූම් එකම තමයි මට හම්බුනේ. හැබැයි අපි කියලා මිල්ලගත්තා මේ රූම් එක අපිට ඕනි කියලා. මොකද මේ රූම් එක හරිම ලස්සනට පූල් එක, ඒ වගේම ඈතින් නුවර තියෙන ලස්සන ටවුන් එකේ හොඳ ලස්සන වීව් එකක් අපිට පේනවා. ඉතින් ඊයේ රෑ මගේ ඩිනර් එක කැප්චර් කරගන්න බැරි වුණා. දැන් මම යන්න හදන්නේ බ්‍රෙක්ෆාස්ට් එකට. ගිහිල්ලා බලමු කොයි වගේද කෑම කියලා. කොහොමද මම නම් දන්නවා කෑම හරිම රසයි කියලා. මට කවදාවත් අමතක කරන්න බෑ රන්තෝලි හොටෙල් එකේ තියෙන කිරිබත් එක. උදේට දෙන කිරිබත් එක හරිම රසයි. මොකද මගේ හස්බන්ඩ් කිරිබත් කන්නේ නැති කෙනෙක්. එයා පවා කෑවා ගිය සැරේ ආවට පස්සේ මේ රන්තෝලි හොටෙල් එකේ තියෙන කිරිබත් එක. දැන් මම යනවා ඕගොල්ලන්ට මගේ ලස්සන වීව් එකක් පෙන්නලා බ්‍රෙක්ෆාස්ට් කරන්න.